Hi bro. කොහොමද ඉතින්? ඔතන ඉන්නවද? බක් ගෙදර ඉන්න කම්මැලි ඈ. වටු පිටර. ඔයලා කමුද ගිහිල්ලා? මේ වටු ඉන්න අම්බානේ. පාරේ යද්දිම සෙට් එකන කැලෑවල් වලින් පාරේ අඩි පරල්ලෙන් යද්දි වටු පිටර සෙට් වෙන අම්බානේ. රෑට ආවනම් හොයාගන්න කියන්නේ රෑට යද්දී රංචු පිටින් ඉන්න එක තැන් මාළු ඉන්න ඈ. මේකේ ලූල්ලෝ ඉන්න අම්බානක ලූල්ලෝ කමු වෙලාවක තියෙන වෙලාවක සෙට් වෙලා තනියම ඉන්දියාවේ එපා වෙනවා ගෙදෙට්ට වෙලා. ඒ දවස්වල අවුරුදු හින්දා වැඩකුත් නැහැනේ. මෙන්න මේ වගේ තැන්වල මේ ඉලු එහා පැත්තේ ඉලු කැලලක් තියෙනවා. එතෙන්න ගියාම අන බඩු ඉන්නවා අනිවාර්යෙන්. මේ එහා පැත්තේ ඉලු කැලල තියෙනවා. සද්ද නැතුව යන්න ඕනේ මොකද මේ විතර දාලා උන් රැක රැක ඉන්නේ. කොට්ටල මහ කට්ටිය විතර දාලා අවුයි බඩු තරං ආවේ පොඩි මුට්ටියක් ගෙනාව විතර සෙට් වෙන තම්බලා කමුනේ බදලා කන්න. ඉතින් පොඩි විතර බදලා කන්න බෑනේ. මෙන්න තියෙන පොට් එක. මේ තියෙන ඉලුක් කෑල්ල මේක ඇතුලේ දාමු විතර දාන්න. බඩු ටික මෙතනින් තියලා මීඩියන් ඇතුළට මොකද දාඩිය මේකට පට රස්නයක් තියෙන දැන් වහි කාලෙත් ඉවරයි. ඉන්න මේ ලයින් එකේ අන්න දැක්කද ගියා සෙට් එක ගියා වටු සෙට් එක. ආහාරයේ තැන්වල අනිවාර්යෙන් බඩු ඉන්නවා. මේ රවුමට තියෙන දැන් මේ තියෙන්නේ මේ රවුමට තියෙන්නේ මේ හිටපු තැන් වටු. මෙන්න බඩු. මෙන්න මේ වගේ දාපු. මෙන්න මේ වගේ තැන්වල මම කලින් මේ වගේ ඇවිල්ලා අර කාලා දිනවා. මෙන්න මේ වගේ තැන්වල බඩු අනිවාර්යෙන් ඉන්නවා. අන්න හර සෙට් එකක් ගියා. කසනවා ඊට වැඩිය. ඔයාලා බලමු. මෙන්න බඩු තියෙනවා. මෙන්න විතර 3ක් තියෙනවා. අම්මා දැක්කනේ දැන් ඉන්න මේ රවුමට මෙතන ඉන්න පොට්ට එක ලස්සනක පේනවා. දැක්කනේ රවුමට කෝටු කෑලි වගේ තියලා හදාගෙන ඉන්නේ. මෙන්න බඩු විතර 3ක් නම් තියෙනවා. මේ ලයින් එකම මේ හොඳට බැලුවොත් හොයාගන්න පුළුවන් අනිවාර්යෙන්. බලමු අපි කොහමද දාඩිය විතර හෙව්වා වගේ නෙමෙයි දාඩිය. අම්මා
දැන් පැයක් විතර හෙව්වා. විතර 3යි තාම හම්බුනේ. අම්මා. මෙන්න මේ ඇනුනොත් එහෙම අම්මට සිරිය නෑ. යෝධනිදි කුඹා. අයින්නේ හොඳට සර්ච් එක යන්න ඕනේ. නැත්තම් සෙට් වෙන්නේ නැහැ. ඒක කියන්නේ පැය ගාණක් හොයන්න නා විතර ඉතින්. අම්මා. කොතනද හපම් මේ. පැටවුණා යනවා ඉඳලා හිටලා. ඉගිල්ලා යනවා ඉන්න බඩ. මෙන්න බඩු තියෙනවා. මේ දින බඩු. කොහොමද දෙකක් තියෙනවා. අම්මා දෙකක් තිබ්බා. විතර 3:65ක් සෙට් වුණා. කටු. වැඩි නා. දැන් කොහමද පැයක් විතර විතරම වෙනවා. අම්මා. සෙල්ලන්නේ නැහැ වඩ විතර. ටිකක් බලලා නතර කරමු වැඩි. පාවෙනවා. වැඩේ සෙල්ලම් වෙන්නේ නැහැ. අම්මා. කොහොම හරි දැන් පැය ගාණක් විතරම වෙනවා. අම්මට මෙන්න බඩු. බඩු යෝනා වැටෙන ඇතුළට. බඩු තියෙනවා 3ක් තියෙනවා. 3ක් තියෙනවා. එතනත් තව හොයනවද කියන්නේ? තව හොයනවද ඇදිද? ඇතිනේ. කැලේමද? යන්න බෑ. කසනවා අම්මට සිරි වෙන්න දැන්න. බඩු හරි විතර දැන් 3ක් හම්බුණා. 3යි 6යි 7යි 8ක් තියෙනවා. එහෙනම් කමුනේ ගිහිල්ලා. කොහොමද කන්නේ? කන්නේ කොහොමද? තම්බලා කමුනේ. මම පොඩි මුට්ටියකුත් තරන් ආවේ. දරඩි පොඩි ලිපක් ගහලා පුච්චුනේ මේ තම්බමු. තම්බලා කමු බලන්න. ඇතිනේ විතර හෙව්වා ඇති. දැන් කමු ගිහලා. ලස්සන තැනකට යන්නේ. ලස්සන ගලක් උඩ කැලේ මැද. අර තියෙන කන්ද. එන්න බඩු. වතුර එකක් අරන් මම උඩ පල්ලෙහා උඩ වතුර නැතුවද මං හිතන්නේ. වතුරක් අරන් ගිහිල්ලා ලස්සන ප්ලේස් එකකට යන්න. ලස්සන ප්ලේස් තියෙන උඩ. කසන නෑ. කිරින්ද තියෙන අම්බානේ. මෙන්න මේ බූවා තියෙන්නේ. ඔය බූවා කකුල් වල ගෑවුනාම ආයෙත් ඉන්න බෑ. දුවන්න තමයි හිතෙන්නේ. කහඹිල ගෑවුනා වගේ තමයි. Tawat ini. Aturagan. Kawan nanti no. Wanda. 4 පාරක් කන්න යන. මේකෙන් වතුර ටිකක් අරගෙන උඩට යන්න. ඒ වතුර නම් අම්මට සිරියනවා ඈ. මට ගොඩ
එරෙනවා අන්න අතනින් ගමු අතට. වතුර පොඩ්ඩක් තිබුණා ඇති. ඇතිනේ. ඇති වෙයි කියලා හිතනවා. වැඩි ඕනේ නැහැ. මේ ටික ඇති. දැන් යන් උඩහට. අර දින කන්දේ පොඩි ගල කන්දේ පුඩහා පොඩි පොට්ටයක් ලස්සන පොට්ටයක් බලලා වැඩේ පටන් ගමු. දා ටිකක් වාගෙන ලස්සන වැඩේ දෙමු. කො කියන්නේ මට පිටර කරනවා නම් එන්න ඕනේ ඈ. එන්න ප්ලේස් එකක් තියෙනවා ලස්සන. මෙතන හොඳයිද කියන්නේ? පොට්ට එක අවුලකුත් නැහැ නේ ලස්සනයි නේ. මෙතන හොඳයි නේ. නැත්තම් ගල උඩත් පුළුවන්. අවුල නැහැ මෙතන හොඳයි මෙතන ලස්සනයි ප්ලේස් එක. එනයි ඉතින් වැඩේ පටන් ගමු. කමුනේ. අන්න හදාගෙන ඉන්න බෑ නේ බා. ඊමෙලක් ගහ ගන්නත් ඕනේ. ඊමෙලක් ගන්න පටන් ගමු. ඉතලාම ලිප හදා ගන්න ඕනේ. දරණම් අම්බානක තියෙනවා මේ මුට්ටිය මේව කරගන්න බෑ. මේ වැල් කැලක්. මේ වැල් මේකෙන් වැල් කැලක් කපලා අරගෙන කලවැල් කලවැල් කැලක් කපලා අරගෙන මෙන්න මේ ගහේ එල්ලමු. ගහේ මේ ගහ දෙකට නමලා මෙන්න මෙතන මුට්ටි එල්ල ගන්නවා. සීන් එක බරපතලයි. ආයි ගල් තීදී ඉන්න ඕනේ නැහැ මේ. කෙලින්ම ගහක් නමලා අරගෙන මෙන්න මේක දැන් මේ ගහ තියෙන්නේ මේ විදිහටම. නමලා අරගෙන මෙතන කියනවා ගලක් තියෙනවා. ගලක් තියලා right ඒකල මුට්ටි එල්ල ගන්නවා මේකේ. මේ විදිහට එල්ල ගන්නවා. මුට්ටියට ගැටයක් දාගත්තා. Maybe. Kalau begini kayak ada kan? Iya, කොහමද? ගානයි මුට්ටිය එල්ල ගත්තා. අතින් ගලක් තියලා
කල ගියටින් ගින්නර ටික දාපුවම වැඩේ ඉවරයි. ටිකක් ලයින් කරගමු. දරනම් තියෙනවා. මේ කැලේ අම්මානේ. හොයන්න දෙයක් නැහැ. දරටියක් වල ගිනි මැලේ ගහගමු ඉස්සෙල්ලා. දරත් නැතුව. හරි ගිනි මැලේත් ගහගත්තා. මාර මාන්සියා. දැන් බිත්තර ටික දාමුනේ. කොහොමද? ගිනි මැලේ. බිත්තර ටික දාමු. බිත්තර ටිකක් දාගත්තා. දැන් ඉතින් තැම්බෙනකන් ඉන්න තමයි තියෙන්නේ බලාගෙන. තැම්බුණාට පස්සේ කන්න කමු. ටික තැම්බෙනවා. වැඩේ යනවා. කොහොමද ප්ලේස් එක ලස්සනයිනේ? දාඩි අම්බානේ. මේ උඩට සුපිරි ප්ලේස් තියෙනවා. අපි ඇවිදුම හැම තැනම කඳු පීරමු මේ ලයින් එක මුළු දඹානම පීරමු අපි දවසක. හැම දෙයක්ම පෙන්නනනම් දඹානේ තියෙන කැලෑවල් ගල් ගුහා නම් මනම් ගන්න තියෙන හැම දෙයක්ම පෙන්නන වැඩෙච්චනවා මේ. දැන් නම් රත් වීගෙන එන්නේ. දැන් බඩු ලයින් වීගෙන එන්නේ. දැන් නම් බඩු හරි වගේනේ තැම්බිලා වගේ. තැම්බිලාද කියලා හොයාගන්න කොහොමද? දැන් ලයින් වීගෙන එන්නේ අවුලක් නැහැ. තව ටිකක් තැම්බුණාට පස්සේ ගමු. දැන් ලයින් වෙලා තියෙන්නේ දැන් ඇතිනේ. දැන් තැම්බිලා ඇත්තේ මං හිතන විදියට. දැන් ඇති. අරගෙන යන් අපි. දැන් ඇති. ගාන්ඩ් ලයින් වල තියෙන්නේ. පුපුරනොත් එකනේ. ගෙන් කොළ දෙයක් තිබ්බනම් ඇති. ඉස්සෙල්ලා පිටර ගෙලියට අරන් ඉමුකෝ. ඒක අර අමුතු රසක් තියෙන අර කුකුල් මස් වගේ කුකුල් පිටර වගේ නෙමෙයි. මේ අමුතු ටේස්ට් එකක් තියෙන. අනික දේ මෑගටත් ගුණයිනේ.
කොහොමද කාමද? කාමද මේ? චූටිම චූටි. අද පිටි දහක් කරන්නේ. මරුවේ. තව තියෙනවා. කමු ඔක්කොම කමුනේ. වැස්සකුත් එන්න වගේ. ඉන්න කලින් යන්න එනවාද? පීදි මක්කයි ගන්න පටන් ගත්තත් වැස්ස දන්නවනේ හැම සීන් එකටම වැස්ස බලපෑවා. අදත් ඒ වගේ තමයි. පට්ටා මේ කැලේ තව ඉන්නවා සත්තු වර්ග අනම්මනම්. අර ඉබි බිත්තර කනවද මම නම් දන්නේ නැහැ සාමාන්‍ය. කනවා නේද? මම දැකලා තියෙනවා වීඩියෝ වල කනවා. මේ ඉබි බිත්තර තියෙනවා මේ අම්බානක මේ දවසක් කමු ඉබි බිත්තර ටික. අපිට කේස් එකක් ඉදන්නේ නැහැ මේ පොලිස් කේස් එකක් අත ඉදන්නේ අපි දන්නෙත් නැහැ. පුරාණ ගිහිල්ලා කමු මෙතන මේ තියෙනකන් තියෙනවා ඉබි බිත්තර. එනා ඉතින් මේ ඔන්න කෑවා රසයි මේ දැන් යන්නත් ඕනේ අපි කොහොම හරි වැඩේ කරන්නේ නේ එනා ඉතින් කොල්ලෝ සතුටින් ඉන්න ඕනේ තව ලස්සන වීඩියෝ ටිකක් ඉදිරියට දාමු අපි ආදරේ කරමු channel එකට සපෝට් එකක් දෙන්න කාලි බ්‍රෝ ෆුල් වීඩියෝ එක නැත්නම් ෂෝට් වීඩියෝ තියෙනවා මේ වගේ හැම එකේම සපෝට් එකක් දෙන්න ඉතින් subscribe කරලා දාලා like එකක් දාලා ඒ වගේ විතරක් නෙමෙයි මේ like follow මේ subscribe විතරක් නෙමෙයි මේ දබාන පැත්තේ ආවොත් අනිවාර්යෙන් එන්න ආතල්ලක් ගමු ඕන පළාතකින් එන්න ඕන සතුටක් සැපක් දෙන්නම් එකෙම මේ වගේ කැලයක් මැද ගිහිල්ලා එන්න ඇවිල්ලා යන්න එන්නකෝ එහෙනම් බුස්සන්න යා බයි